right. අයිබෝන් පුංචි දුවේ පුතේ. ඉතින් ඔන්න අපි අද දවසේ අපේ පන්ති ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. පුංචි දුවල පුතාලට මම මේ වෙනකොටත් ගණිත ගැටළු ප්‍රශ්න පත්‍රයක් දීලායි තියෙන්නේ. මම හිතනවා හැමෝම මේ ප්‍රශ්න පත්‍රය කරලා අද දවසේ පන්තියට සූදානම් වෙලා ඇති කියලා. හරි? ඉතින් මේ අමාරු ගැටළු තිබ්බෙත් නැහැ. හරිම ලේසි ගැටළු ටිකක් තමයි තිබුණේ. අපි බලමු අපේ පුංචි දුවල පුතාලා කොහොමද මේ ගැටළු ටික හැදුවේ. ඒ වගේම අලුත් දුවල පුතාලාත් ඉන්න නිසා අපි ගැටළු ටික මුලින් ඉඳන්ම විසඳගෙන යමු. right? හරි. පුංචි දුවේ පුතේ ඉතින් අපි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 200ක් හොයාගෙන යන ගමනේ අපි මේ වෙනකොට වැඩ ගොඩක් ඉවර කරලා තියෙනවා. ඉතින් පුංචි දුවේ පුතේ අපිට බලාපොරොත්තුවක් තියෙනවා ශිෂ්‍යත්වයේ ලකුණු 200ක් ගන්න. මේ ලකුණු 200 වෙනුවෙන් තමයි අපි මහන්සි වෙලා වැඩ කරන්නේ. ඉතින් මම ඕගොල්ලන් හැමෝටම කියනවා මහන්සි වෙන්න. මේ ටිකේ මහන්සි වුණොත් ඔයාට ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. right? පුතා එන්න ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගැටලුවට අපි ගොඩක් කතා කරන්නේ නැතුව යමු. අපිට දීලා තියෙනවා එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 45ක් නම් එම සංඛ්‍යා තුන මොනවද? පුතා එක ගාව සංඛ්‍යා තුනක් තියෙනවා. හරි? මෙන්න මේ සංඛ්‍යා තුනේ එකතුව එනවලු 45යි කියලා. පුතේ කොහොමද අපි මේ ගැටලුව හදන්නේ? බලන්න මගේ පුංචි දුවේ පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 45යි නම් අපෙන් අහනවා මෙන්න මේ සංඛ්‍යා තුන මොනවද කියලා. කොහොමද පුතා හදන්නේ? මේ බලන්න. පුතේ ඔයාට දීලා තියෙනවා සංඛ්‍යා තුනක් තියෙනවා. මේ තුනේ එකතුව තමයි 45යි කියලා කියන්නේ. හරි? පුතේ එකතුව 45යි නම් ඔයා හොඳට මතක තියාගන්න. ඔයාගේ ශිෂ්‍යත්වයේදී සංඛ්‍යා තුනක එකතුව විතරයි උපරිම આવොත් එන්නේ. පුතා මෙන්න සංඛ්‍යා තුනේ එකතුව 45යි. කොහොමද හදන්නේ? පුතේ 45 බෙදනවා 3ෙන්. ඇයි පුතා අපි 3ෙන් බෙදුවේ? ඇයි අපි 3ෙන් බෙදුවේ? පුතේ සංඛ්‍යා තුනක එකතුව හින්දා. බලන්න මගේ පුංචි දුවේ පුතේ 45 අපි 3ෙන් බෙදුවා. 45 3ෙන් බෙදුවා අපිට කීය දෙන්නේ? අපිට එනවා 15යි කියලා. පුතා මෙන්න මේ එන පිළිතුර තමයි සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව. මොකක්ද මේ? මේකට අපි කියනවා පුතා මේ සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව. පුතේ අපි චූටි කාලේ ඉගෙන ගත්තා මැද සංඛ්‍යාව දීලා පෙර සංඛ්‍යාව කොහොමද හොයන්නේ? පසු සංඛ්‍යාව කොහොමද හොයන්නේ කියලා. අපිට සංඛ්‍යාවක් දීලා පෙර සංඛ්‍යාව හොයන්න කිව්වොත් මොකද කියන්නේ? පුතේ මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කරොත් පෙර සංඛ්‍යාවත් මේ සංඛ්‍යාවට එකක් එකතු කරොත් පසු සංඛ්‍යාවත් හොයාගන්න අපිට පුළුවන්කම තියෙනවා. බලන්න මගේ පුංචි දුවේ පුතේ 45යි එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව අපි මොකද කරේ? 45 3ෙන් බෙදුවා. ඇයි පුතා 3ෙන් බෙදුවේ? සංඛ්‍යා තුනක් නිසා. එතකොට අපිට 15යි කියලා. මේ 15 තියෙන්නේ මැද සංඛ්‍යාව. පුතේ නම් පෙර සංඛ්‍යාව වෙනවා 15න් එකක් අඩු කරලා 14යි. පසු සංඛ්‍යාව වෙනවා 15ට එකක් එකතු කරලා 16යි කියලා. එහෙනම් නිවැරදි පිළිතුර ලැබෙනවා 14 15 සහ 16 කියලා. බලන්න මගේ පුංචි දුවේ පුතේ දැන් අපි මේක හරිද කියලා බලන්න එපේ. නේද? right. අපි මේ තුන එකතු කරලා බලමු. 14යි 15යි 16යි. මේ තුන එකතු කරමු. පුතා බලන්න 4යි 5යි 9යි 9යි 6යි 15න් 5ක් දැම්මා ඉතිරි 1යි 1යි 2යි 3යි මේ ඉතිරි 1යි 4යි 45යි. ආව නේද? right. very good. බලන්න පුතේ ආයෙ මුලින් ඉඳන් අපිට දීලා තියෙනවා සංඛ්‍යාවක්. මෙන්න මේ සංඛ්‍යා තුනේ එකතුව 45යිලු. අපි දන්නේ නැහැ මේ සංඛ්‍යා තුන මොනවද කියලා. අපිට දීලා තියෙනවා ඉංගියක් එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක් කියලා. හරි? පුතා එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 45යි නම් අපි මොකද කරන්නේ? අපිට පුතේ මේ දීලා තියෙන සංඛ්‍යාව එහෙම නැත්නම් මේ දීලා තියෙන එකතුව 3ෙන් බෙදුවොත් මේ සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරි? මෙන්න පුතේ 45 3ෙන් බෙදුවම 15 කියලා ආවා. මේ 15 කියන්නේ මැද සංඛ්‍යාව. අපි හිතමු උදාහරණයක් මෙහෙම. ඔයාට කියනවා සංඛ්‍යා තුනක එකතුව 33යි. සංඛ්‍යා තුනක එකතුව 33යි. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 33යි. පුතේ ඔයාට මේ සංඛ්‍යා තුන හොයන්න කිව්වොත් ඔයා මොකද කරන්නේ? ඔන්න අපි මං චූටිවට හදන්න. සංඛ්‍යා තුනේ එකතුව 33යි නම් 33 බෙදනවා 3ෙන්. එතකොට එනවා 11යි කියලා. මේ 11 කියන්නේ පුතා මැද සංඛ්‍යාව. ඔයා මොකද කරන්නේ? 11න් එකක් අඩු කරනවා පෙර සංඛ්‍යාව හොයන්න. 11ට එකක් එකතු කරනවා පසු සංඛ්‍යාව හොයන්න. right? ඉක්මනින් ලියා ගන්න පුතේ. උදාහරණය ඕනේ. ඉක්මනින් මේක හදන්න.
එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක් දීලා තිබුණොත් අපි කොහොමද හදන්නේ? ඔන්න පැටියව අපි දන්නවා දැන් එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක් තිබ්බනම් මැද සංඛ්‍යාව හොයාගන්න පුළුවන් මෙන්න මේ දීලා තියෙන එකතුව 3ෙන් බෙදුවොත්. ඒ වගේම ගාණක් නේද ඊළඟට තියෙන්නේ. අපි ඒකටත් යමු ඔහොමම. රයිට් පුතා. අපි එනවා ඊළඟ එකට. ඒකත් ඒ වගේම එකක් එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතුව 1563ලු. හරි? පුතේ 1563යි එකතුව අපෙන් අහනවා මෙන්න මේ සංඛ්‍යා 3 මොනවද කියලා. හරි? කොහොමද හදන්නේ බලන්න පුතා. පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතුව 1563යි. එහෙනම් ඔයා මේක 3ෙන් බෙදනවා. ඇයි 3ෙන් බෙදන්නේ? එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතුව සංඛ්‍යා 3ක් තියෙන නිසා පුතා ඔයා 3ෙන් බෙදනවා. හරි? ඔයා 3ෙන් බෙදුවම පුතේ 15ට 3 ඒවා 5යි 5 වරක් 3 15යි 15න් 15ක් බිඳුවයි මේ 6 ගේනවා 6ට 3 ඒවා 2යි 2 වරක් 3 6යි බිඳුවයි කියලා එනවා මේ 3 ගේනවා 3ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි 3න් 3ක් බිඳුවයි. මට කියන්න මගේ පුංචි දුවේ පුතේ මෙන්න මේ 521 කියන්නේ මොකද්ද? මතක තිබ්බා අපිට කලින් එකෙන් මොකද්ද? පුතේ අපිට සංඛ්‍යාවක එකතුව දීලා එහෙම නැත්නම් එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතුව 1563යි කියලා දීලා තියෙනවා. අපි 3ෙන් බෙදුවා. එතකොට අපිට ආව 521යි කියලා. එහෙනම් මේ 521 මොකද්ද? අන්න අර එක ළඟ තිබ්බ සංඛ්‍යා 3 මැද සංඛ්‍යාව. පුතා මෙයා මැද නම් පෙර හොයන්න මොකද කරන්නේ? මෙන්න මෙයාගෙන් එකක් අඩු කරා පෙර එක හෙව්වා. හරිනේ? මැද සංඛ්‍යාව දීලා තියෙනවා නම් පෙර සංඛ්‍යාව හොයන්න එකක් අඩු කරන්න. 521න් එකක් අඩු කරාම 520යි කියලා ඔයාලට පිළිතුර ලැබෙනවා. පුතේ පසු සංඛ්‍යාව හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ 521ට අපි එකතු කරනවා එකක්. එතකොට එනවා 522යි කියලා. එහෙනම් පුතේ ඔයාට නිවැරදි පිළිතුර ලැබෙන්න ඕනේ 520 521 සහ 522 කියලා. අපි හරිද කියලා බලන්නේ කොහොමද? මේ තුන එකතු කරමු. 520යි 521යි 522යි මේ තුන එකතු කරන්න පුතේ 0යි 1යි 1යි 2යි 3යි 2යි 2යි 4යි 2යි 6යි 5යි 10යි 15යි එතකොට එනවා පුතේ 1563යි කියලා. කොහොමද හැදුවේ? එක ළඟ පිහිටි සංඛ්‍යා 3ක එකතුව ඔයාට දෙනවා නම් ඔන්න අපි ආයෙ මුලින් ඉඳන් කතා කරනවා 1563යි කියලා දීලා තියෙනවා. පුතා ඔයා කොහොමද හදන්නේ? මතක තියාගන්න ඔයාට දීලා තියෙන සංඛ්‍යාව 3ෙන් බෙදනවා. එතකොට ඔයාට ලැබෙන පිළිතුර තමයි මැද සංඛ්‍යාව. පුතේ තරුවක් දාලා ලියන්න. ඉඩ තියෙන විදිහට මෙහෙම හරහට ලියන්න. තරුවක් දාලා ලියන්න. රතු පෑනෙන් තරුවක් දාලා පැන්සලෙන් ලියමු. රයිට්? ලියන්න පුතේ. දී ඇති එකතුව දී ඇති එකතුව දී ඇති එකතුව දී ඇති එකතුව තරුවක් දාලා ලියන්නේ දී ඇති එකතුව දී ඇති එකතුව 3ෙන් බෙදූ විට 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 මැද සංඛ්‍යාව ලැබේ. මැද සංඛ්‍යාව ලැබේ. දී ඇති එකතුව 3ෙන් බෙදූ විට මැද සංඛ්‍යාව ලැබේ. පුතා ඔයා මේ ගාන හදනකොට මෙන්න මේ කොටස අත්‍යවශ්‍ය නැහැ. ඇයි? මේක තියෙන්නේ ඔයා ගාන හදපු විදිය හරිද? නැත්තම් මෙන්න මේ එක ළඟ පිහිටි සංඛ්‍යා 3 ආවද කියලා බලන්න විතරයි. මේක අත්‍යවශ්‍ය නැත. මේක අත්‍යවශ්‍යම නැහැ. හරි? රයිට්. පුතා මොකද්ද කියන්නේ? තරුව දාලා ලිව්වා දී ඇති එකතුව 3ෙන් බෙදූ විට මොකද්ද ලැබෙන්නේ? මෙන්න මේ දීලා තියෙන එකතුව 3ෙන් බෙදුවම පුතා ඔයාට ලැබෙනවා මැද සංඛ්‍යාව. දී ඇති එකතුව 3ෙන් බෙදූ විට මැද සංඛ්‍යාව ලැබේ. මැද සංඛ්‍යාව ලැබේ. පුතා මෙන්න මොකද කරේ? 1563යි එකතුව ඔයා 3ෙන් බෙදුවා. ඔයාට ආව 521යි කියලා
521 කියන්නේ එක ළඟ පිහිටි සංඛ්‍යා තුනේ මැද සංඛ්‍යාව. ඔයාට සංඛ්‍යා තුන හොයාගන්න පුළුවන්. එකක් අඩු කරා පෙර එක සෙව්වා, එකක් එකතු කරලා පසු එක සෙව්වා. right? හරි. මං හිතනවා දැන් හැමෝටම මේක හදන විදිය පැහැදිලි කියලා. ඉක්මන් කරන්න පුතේ. එහෙනම් අපි දන්නවා එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක් තිබුණොත් මොකද කරන්නේ? තුනෙන් බෙදුවා මැද සංඛ්‍යාව හොයාගත්තා. right? අපි එනවා ඊළඟ ගැටලුවට. පැන්සල් දුසිමක මිල රුපියල් 240කි පැන්සල් තුනක මිල. right. ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. හිතන්න දෙයක් තියෙනවා. ඔයාගේ දැනුම බලන තැන. මොකද්ද මේ කියන්නේ? පුතේ පැන්සල් දුසිමක්. ඔයා දැනගෙන ඉන්න ඕනේ දුසිමක් කියන්නේ කොච්චරක්ද කියලා. පුතේ දුසිමක් කියන්නේ කොච්චරක්ද? එකක්ද? දෙකක් තුනක් නෑ. දුසිමක්. පුතේ මතක තියාගන්න දුසිමක් කියන්නේ 12ක්. කීයක්ද? දුසිමක් කියලා කියන්නේ දුසිමක් කියලා කියනවා පුතා 12කට. හරි? දුසිමක් කියලා කියන්නේ 12ක්. එහෙනම් පුතා පැන්සල් 12ක මිල රුපියල් 240යි. හරි? පැන්සල් 12ක මිල 240යි. ඔයාට හොඳට ගණන් පුළුවන් නම් ඔයාට පුළුවන් පුතේ දැන් ඔයා දන්නවා දුසිමක් කියන්නේ 12යි. එහෙනම් 3ක හොයන්න. ඔයාට හරි ලේසියෙන් 12න් 3ක් කියන්නේ කීයද කියලා බලන්න. 3 වරක් චක්‍රයේ 12 ඉන්න කීයද? 3 වරක් 1 3යි, 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි. පුතේ ඔයාට හොඳට ගණන් පුළුවන් නම් ඔයාට පුළුවන් මෙන්න මේ 244න් බෙදලා හරි පහසුවෙන් පිළිතුර ලබා ගන්න. හරි? එහෙම නැත්නම් ඔයාට හොයන්න පුළුවන් පුතේ 12ක මිල 240යි නම් අපිට පුළුවන් එකක මිල හොයන්න කොහමද? මෙන්න මේ 240 බෙදනවා පුතේ 12න්. 240 12න් බෙදුවම අපිට පිළිතුර ලැබෙනවා කීයද? රුපියල් 20යි කියලා. පුතා බලන්න මොකද කරේ? පැන්සල් 12ක මිල රුපියල් 240යි නම් අපි එක පැන්සලක මිල හොයනවා 240 බෙදනවා 12න්. එතකොට ඔයාට එනවා එක පැන්සලක මිල රුපියල් 20යි කියලා. ඔයාගෙන් අහන්නේ පැන්සල් 3ක මිල. එහෙනම් පුතේ ඔයා මොකද කරන්නේ? ඔයාගෙන් පැන්සල් 3ක මිල නම් අහන්නේ. එක පැන්සලක මිල ඔයා දන්නවා. එහෙනම් පැන්සල් 3ක මිල හොයන්න මේ රුපියල් 20 ගුණ කරනවා 3න්. එතකොට ඔයාට ලැබෙනවා රුපියල් 60යි කියලා. තේරුණාද මුදලාලිලාට? හරි? රයිට් පුතා බලන්න. පුතේ පැන්සල් දුසිමක්. පැන්සල් දුසිමක් කියන්නේ පැන්සල් 12ක්. ඔයාට කිව්වොත් ටොෆි දුසිමක්. පොත් දුසිමක්. මොකද්ද මේ? දුසිමක් කියලා කියනවා පුතේ 12ට. මේක මතක තියාගන්න ඕනේ. දුසිමක් කියලා කියන්නේ 12ට. sorry. බලන්න පුතා පැන්සල් 12ක මිල රුපියල් 240යිලු. එහෙනම් ඔයාට ගාන හදන්න ලේසි පුතේ. එක පැන්සලක මිල හොයනවා 12ක මිල 240යි නම් ඔයා දන්නවා එකක මිල හොයන්න මොකද කරන්නේ? මේ 240 බෙදනවා පුතා 12න්. එතකොට ඔයාට ලැබෙනවා එක පැන්සලක මිල රුපියල් 20යි. පුතේ ඔයා එකක මිල දන්නවා නම් 3ක මිල හොයන්න හරිම ලේසි. එක පැන්සලක මිල රුපියල් 20යි නම් පුතේ 3ක මිල හොයන්න මොකද කරන්නේ? අපි මෙන්න මේ එක පැන්සලක මිල ඔයාගෙන් අහන පැන්සල් ගානෙන් ගුණ කරනවා. එතකොට එනවා ඔයාට රුපියල් 60යි කියලා. රයිට්? ඉක්මනින් හදාගමු. එක හරි අය අත උස්සම බලන්න. very good. ඊළඟට ටොෆි කන්නයි යන්නේ. හරි? ටොෆි කන්න යන්නේ. ඉක්මන් කරන්න මගේ පුංචි දුවල පුතාලා. රයිට්? අමාරු නෑ නේද පැටියෝ? නෑ මං හිතනවා ඔයාට හොඳින් තේරෙන්නේ නැති කියලා. රයිට් බලමු. අපි එනවා ඊළඟ ගැටලුවට පුතේ. ටොෆි එකක මිල රුපියල් 4යි. රුපියල් 50 නෝට්ටුවක් දී
ටොෆි 8ක් මිලදී ගත් අතර වෙලෙන්දා ඉතිරි ලබා දුන්නේ රුපියල් 2 කාසි වලිනි. ඔහු ලබා දුන් 2 කාසි ගණන බලන්න පුතා. ටොෆි එකක් රුපියල් 4යි. අපි බලමු එහෙනම්. පුතා ටොෆි එකක් රුපියල් 4යි. හරි? එක ටොෆියක් රුපියල් 4යි පුතේ. ඔයාට කියනවා ටොෆි 8ක් ගත්තලු. එකක් 4යි නම් 8ක මිල හොයන්න 4 ගුණ කරනවා 8ෙන්. එතකොට ඔයාට පිළිතුර ලැබෙනවා පුතේ රුපියල් 32යි කියලා. මේවා ඔයා දන්නවා දැන්. කොහොමද ඉක්මනින් හදන්න ඔයාට චක්කරේ පුළුවන් නේද? රයිට්. අපේ පන්තියේ පුංචි පොඩ්ඩෝ හැමෝටම අපි චක්කරේ කියලා දුන්නා. ඔයගොල්ලන් හැමෝටම චක්කරේ පුළුවන්. බලන්න පුතේ ටොෆි එකක මිල රුපියල් 4යි. එහෙනම් 8ක මිල හොයන්නේ කොහොමද? සෝරි පුතේ. කියන්න පුතා. ටොෆි එකක මිල රුපියල් 4යි. 8ක මිල හොයනවා පුතේ එක ටොෆියක මිල අපිට ඕන ටොෆි ගණනෙන් ගුණ කරනවා. එක ටොෆියක් 4යි. එහෙනම් 8ක මිල අපි හොයන්න 4 ගුණ කරා 8ෙන් 4 වරක් 8 32යි කියලා එනවා. එහෙනම් පුතා මෙන්න මේ ටොෆි 8 මිලදී ගන්න ඔයා රුපියල් 32ක් මුදලාලිට දෙන්න ඕනේ. හැබැයි ඔයා දුන්නා කීයක්ද? ඔයා දුන්නා රුපියල් 50ක් පුතේ. හරි? ඔයා දුන්නා රුපියල් 50ක්. එහෙනම් මුදලාලි මාමා අපිට ඉතිරි මුදල විදියට කීයක් ලැබෙනවද? අපි බලමු මුදලාලි අපිට ඉතිරි කීයක් දෙනවද කියලා. හරි? අපි බලමු ඉතිරි කීයක් දෙනවද පුතා? අපි මුදලාලි මාමට දුන්නේ 50ක්. අපිට වියදම ගියේ රුපියල් 32යි. මුදලාලි මාමා අපිට ඉතිරි දෙනවා රුපියල් 18ක්. කෝ බලන්න පිළිතුර රුපියල් 18යි කියලා ආපු අය. රුපියල් 18යි. කෝ බලන්න හරිනම් අත උස්සන්න. පුතේ ඔයාගෙන් රුපියල් නෙමෙයි අහන්නේ. ඔයාගෙන් අහන්නේ මුදලාලි මාමා ඔයාට ඉතිරි දීපු යටින් ඉරක් ඇඳ ගන්න රුපියල් 2 කාසි ගණන. රුපියල් 2 කාසි ගණන තමයි අහන්නේ. බලන්න පැටියෝ පුතා ඉතිරි මුදල ඔයා රුපියල් 50ක් මුදලාලිට දුන්නා. ටොෆි 8ක් ගත්තා. ටොෆි 8ට රුපියල් 32ක් ගියා. පුතේ මුදලාලි මාමා ඔයාට රුපියල් 18ක් ඉතිරි දෙනවා. හැබැයි මුදලාලි මාමා ඔයාට ඉතිරි දෙන්නේ රුපියල් 2 කාසි වලින්. එහෙනම් ඔයා මොකද කරන්නේ? මෙන්න මේ 18 බෙදනවා පුතේ. අපි මේ පැත්තේ හදමු ඊට තියෙන හින්දා. මේ 18 බෙදනවා ඔයා දෙකෙන්. ඇයි මගේ පැටියෝ දෙකෙන් බෙදුවේ? ඇයි පුතේ දෙකෙන් බෙදුවේ? බලන්න පුතා ඒ රුපියල් 18 මුදලාලි මාමා දුන්නේ 2 කාසි වලින්. ඒ නිසා තමයි ඔයා දෙකෙන් බෙදුවේ. ඔයාට පිළිතුර එනවා 18 දෙකෙන් බෙදුවම 9යි. මේ මොන 9ක්ද? අපි ඒක ලියනවා කාසි. එහෙම නැත්නම් 2 කාසි 9කින් මුදලාලි මාමා ඉතිරි ටික දුන්නේ. බලන්න අපි ආයෙත් මුලින් ඉඳන් කතා කරමු. පුතේ බලන්න ටොෆි එකක මිල රුපියල් 4යි. අපි මුදලාලිට රුපියල් 50ක් දීලා ටොෆි 8ක් ගන්නවා. පුතා එහෙනම් ටොෆි වලට අපිට යන වියදම කීයද? එක ටොෆියක් රුපියල් 4යි නම් ටොෆි 8ක් ගන්න. අපි මුදලාලිට රුපියල් 32ක් දෙන්න ඕනේ. හැබැයි මගේ ගාව තියෙන රුපියල් 50 කොලයක් විතරයි. මම මුදලාලිට රුපියල් 50 කොලේ දෙනවා. එතකොට මුදලාලි මොකද කරන්නේ? රුපියල් 32ක් අරගෙන ඉතිරි දෙන්න ඕනේ රුපියල් 18ක්. හැබැයි මුදලාලි මේ රුපියල් 18 ඉතිරි දෙන්නේ රුපියල් 2 කාසි වලින්. පුංචි දුවේ පුතේ බලන්න රුපියල් 18 2 කාසි වලින් බෙදුවා. එතකොට ඔයාට පිළිතුර ආවා කාසි 9යි. එහෙනම් මුදලාලි ඉතිරි දුන්නේ රුපියල් 2 කාසි 9කින්. ඉක්මනින් හදමු. ලේසි නේද? හොඳට කියවලා කල්පනාවෙන් කරොත් ඔයාට හරිම ලේසියෙන් මේ වගේ ගැටලු විසඳන්න පුළුවන්කම තියෙනවා. රයිට් පුතේ බලමු. රයිට්
එනවා අපේ උපන්දිනයකට බර්ත්ඩේ පාටියක් දාන්නයි යන්නේ. හරි? නමල්ගේ බර්ත්ඩේ පාටි එක තියෙනවා. මහන්සි නෑනේ? නෑ ඒකනේ. ගැටළු 10යිනේ තියෙන ඉක්මනින් හදමු. පුතේ බලන්න අද 2028 අවුරුද්දේ පෙබරවාරි 27ලු. ඔයාගෙන් අහනවා පුතේ අනිද්දා අමල්ගේ උපන්දිනය නම් උපන්දිනය යෙදෙන දිනය හා දවස. right. පුතා මට කියන්න අත උස්සන්න මම නිකන් අහන්නේ. අද පෙබරවාරි 27 එහෙනම් පුතේ හෙට හරි අපි බලමු එහෙනම් මාර්තු 1 වෙනිදා කියලා උත්තරේ ආපු අය අත උස්සන්න. හරි. right බලන්න පුතා මේ ගැටලුවේ විශේෂයෙන් යටින් ඉරක් ඇඳ ගන්න ඔයාට දීලා තියෙනවා අද පෙබරවාරි 2028 පෙබරවාරි 27 කියලා. අන්න එතනයි අපිට වැදගත් වෙන්නේ. හරි. ඔයා දන්නවා පුතේ අධික අවුරුද්ද කියලා අවුරුද්දක් තියෙනවා. අවුරුදු 4කට සැරයක් යෙදෙන එක. සාමාන්‍ය අවුරුද්දක් තියෙනවා. අපි දන්නවා අධික අවුරුද්දක් කියනකොට එක දවසක් වැඩිපුර යෙදෙනවා පෙබරවාරි මාසෙට. හරිනේ? right. පුතා බලන්න ඔයාට කියනවා මෙන්න මෙහෙම. 2028 පෙබරවාරි 27. හරි? ඔයා මුලින්ම හොයාගන්න ඕනේ මෙන්න මේ 2028 පෙබරවාරි මාසේ දින 28න් ඉවර වෙන එකක්ද එහෙම නැත්නම් පෙබරවාරියට දින 29ක් තියනවද කියලා. හරි? කොහොමද හොයන්නේ? බලන්න මගේ පුංචි දුවේ පුතේ ඔයාට අධික අවුරුද්දක් සොයා ගැනීමට පහසුම ක්‍රමය තමයි මෙන්න මේක. අපි එනවා මේ පැත්තට කටු වැඩක් කරන්න 2028 බෙදන්න පුතා 4න් 2ට 4 ඒවා නෑ 20ට 4 ඒවා 5යි 5 වරක් 4 20යි 20න් 20ක් බිඳුවයි මේ දෙක ගේනවා 2ට 4 ඒවා නෑ බිඳුවරක් 4 බිඳුවයි අපි මේ 8 ගේමු එච්චර දුර යන්න ඕනේ 28ට 4 ඒවා කීයද පුතේ 7යි නේද 7යි 7 වරක් 4 28යි බිඳුවයි කියලා එනවා හරි එහෙනම් පුතා මේ 2028 කියන්නේ අධික අවුරුද්දක් හේතුව ඉතිරි නැතුව 4න් බෙදුණා. අපි උදාහරණයක් විදියට එමු මේ අවුරුද්දට 2025ට. එනවද? බෙදලා බලමු 2025. 20ට 4 5යි 5 වරක් 4 20යි මේ දෙක ගේනවා දෙකට නෑ 5 ගේනවා 25ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි ඉතිරි එකයි. හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ යටට එකක් දෙකක් හෝ තුනක් ඉතිරි ආවොත් ඒවා සාමාන්‍ය අවුරුදු විදියටත් ඉතිරි නැතුව බෙදුනොත් ඒක අධික අවුරුද්දක් විදියටත් අපි හඳුන්වනවා. ඔතනින් ඉඩ තියෙන විදියට තරුවක් දාලා ලියන්න පුතා. දී ඇති වසර 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 ඉතිරි නැතිව තරුව දාලා ලියන්න පුතේ දී ඇති වසර ඉතිරි නැතිව දී ඇති වසර ඉතිරි නැතිව 4න් බෙදෙන්නේ නම් දී ඇති වසර ඉතිරි නැතිව 4න් බෙදෙන්නේ නම් 4න් බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. දී ඇති වසර ඉතිරි නැතිව 4න් බෙදෙන්නේ නම් එය අධික අවුරුද්දකි. මොකද්ද පුතා මේ කියන්නේ?
පුතේ ඔයාට යම්කිසි අවුරුද්දක් දීලා මෙන්න මේ අවුරුද්ද අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයන්න උවමනාව ආවොත් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා පුතේ 4ෙන් බෙදන්න ඕනේ. 4ෙන් බෙදුවම ඉතිරි නැතිව බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්. හැබැයි ඉතිරි එනවා නම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. හරි? අපි උදාහරණයකට යමුද? අපි මේ ගාන මෙහෙමම තියලා ඒක හදන්න වෙලාව ගමු. ඔයා මට මෙන්න මේ අවුරුදු 3 හොයලා දෙන්න අධික අවුරුද්දක්ද නැද්ද කියලා. රයිට් ඉක්මනින් මෙන්න මේ තුන අධික අවුරුද්දද නැද්ද කියලා මට හොයලා දෙන්න පුතේ. ඉක්මනින් හොයමු. මෙන්න මේ දීලා තියෙන ගැටලු තුන අධික අවුරුද්දද නැද්ද කියලා මට ඉක්මනින් හොයලා දෙන්න. රයිට්. ඉක්මනින් හදමු. ඔයා දන්නවා අධික අවුරුද්දද නැද්ද කියලා හොයන්න පුළුවන් ක්‍රමය. පුතේ ඔයා මේ ගැටලුව බෙදන්න 4ෙන්. ඔයාට මේ දීලා තියෙන අවුරුද්ද බෙදන්න 4ෙන්. 4ෙන් බෙදුවම ඉතිරි නැතුව බෙදෙනවා නම් අපි කියනවා ඒකට අධික අවුරුද්දක් කියලා. හැබැයි බෙදුවම 1 2 හෝ 3ක් ඉතිරි වෙනවා නම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. බෙදමු අපි 20ට 4 දෙකට නෑ 20ට 4 5යි 5තරක් 4 20යි 20න් 20 බිඳුවයි 1 ගේනවා 1ට 4 ඒවා නෑ 8 ගේනවා 18ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි ඉතිරි 2යි එහෙනම් 2018 කියන්නේ අධික අවුරුද්දක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබිච්ච 1948 අවුරුද්දට අපි බෙදනවා පුතේ කීයෙන්ද 4ෙන් 19ට 4 ඒවා 4යි 4 වරක් 4 16යි ඉතිරි 3යි මේ 4 ගේනවා 34ට 4 ඒවා කීයද 8යි 8 වරක් 4 32යි පුතේ ඉතිරි තියෙනවා 2ක් මේ 8 ගේනවා 28ට 4 ඒවා 7යි 7 වරක් 4 28යි ඉතිරි නැත. එහෙනම් පුතේ අපිට නිදහස ලැබිච්ච 1948 අවුරුද්ද අපි කියනවා අධික අවුරුද්දක් කියලා. මතකයිනේ? රයිට්. එනවා ඊළඟ එකට 2026 තියෙනවා 4ෙන් බෙදනවා අධික අවුරුද්දක්ද බලන්න. 20ට 4 ඒවා 5යි 5ක් 4 20යි ඉතිරි නැහැ. මේ 2 ගේනවා 2ට 4 ඒවා නැත. මේ 6 ගේනවා පුතේ 26ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි ඉතිරි 2යි. එහෙනම් මේක අධික අවුරුද්දක් නෙවෙයි. හොඳට මතක තියාගන්න ඔයාට අධික අවුරුද්දක් හොයා මේ අවශ්‍යතාවය තිබුණොත් ඔයා මෙන්න මේ විදියට 4ෙන් බෙදන්න පුතා. 4ෙන් බෙදුවම ඉතිරි නැතිව මෙන්න මේ විදියට ඉතිරි නැතිව 4ෙන් බෙදනවා නම් ඒක අධික අවුරුද්දක් කියලා කියනවා. මට කියන්න පුතේ නම් මෙන්න මේ 2028 අවුරුද්ද කටු වැඩක් කරා අපි හොයාගෙන තියෙනවා 2028 කියන්නේ අධික අවුරුද්දක්ද නැද්ද? පුතේ 2028 කියලා කියන්නේ අධික අවුරුද්දක්. එහෙනම් අපි ලියනවා මේ අවුරුද්දේ පෙබරවාරි 27 කියන්නේ අපිට කියලා තියෙනවා කවදාද? පෙබරවාරි 27 සඳුදාලු. හරි? මෙන්න පෙබරවාරි 27 අපි ලියනවා සඳුදා. එහෙනම් මේ අවුරුද්දේ 28ක් තියෙනවා. පුතේ 29ක් තියෙනවද නැද්ද? අධික අවුරුද්දක්. එහෙනම් පෙබරවාරි 29 යෙදෙනවා පුතා. එතකොට ඊළඟ දවස 30 තියෙනවද පෙබරවාරි? නෑ නේ පෙබරවාරි 30ක් නෑ. ඊළඟට එනවා මාර්තු 1. හරි? මාර්තු 1 2 කියලා අපි දාගමු ඇති. හරි? පුතේ අපිට කියනවා අද 2028 පෙබරවාරි 27. එහෙනම් මේ තියෙන්නේ අද 2027 පෙබරවාරි 27ලු 2028 නේද? 2028 පෙබරවාරි 27ලු සඳුදා දවසක්ලු අනිද්දා. පුතේ හෙට නෙවෙයි අනිද්දා. කාගේ උපන්දිනය කියලාද කියන්නේ? අමල්ගේ උපන්දිනේ නම් යෙදෙන දිනය හා දවස අහනවා. පුතේ මේ අද එහෙනම් මේ හෙට මේ තමයි අනිද්දා. හරිනේ? ඔන්න අනිද්දා ආවා. පුතා මට කියන්න අද සඳුදා නම් හෙට අඟහරුවාදා අනිද්දා බදාදා. හරි නේද? එහෙනම් අපිට පිළිතුර විදියට ලැබෙනවා පුතේ
දිනය හා දවස නේද අහන්නේ? දිනය හා දවස. දිනය පෙබරවාරි 29 බදාදා. ඔයා මේක එකට ලිව්වත් කමක් නැහැ. මේ විදිහට කොටස් දෙකකට ලිව්වත් කමක් නැහැ. එහෙනම් පුතේ ඔන්න බලන්න අපි කොහොමද හැදුවේ කියලා ආයි මුලින් ඉඳන් ගාන ලියන්න නැතුව අහගන්න. පුතේ අපිට කියනවා අද දවස 2028 පෙබරවාරි 27ලු. ඔයාට කියනවා අනිද්දා අමල්ගේ උපන්දිනේලු. පුතා අනිද්දාට යෙදෙන දිනය හා දවස අහන. ඔයා දන්නවා දිනය කියනකොට ඉලක්කමක් එන්නේ, දවස කියනකොට නමක් එන්නේ. ඔයා දන්නවා සතියේ දවස් 7ක් තියෙනවා. සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියලා. ඒ දවස් 7ට නම් 7ක් තියෙනවා. එහෙනම් දවස කියනකොට නමකුත්, දිනය කියනකොට ඉලක්කමකුත් තමයි ලැබෙන්නේ. පුතා ඔයාට කියනවා අද 2028 පෙබරවාරි 27ලු අනිද්දා අමල්ගේ උපන්දිනේලු. පුතේ අනිද්දා දිනයයි දවසයි අහනවා. පුතා ඔයා ඉස්සරළම මේ වගේ ගැටලුවක් දුන්නම හොයා ගන්න ඕනේ. විශේෂයෙන් පෙබරවාරි මාසේ දෙන්නේ ඕගලන්ව පටලන්න. පෙබරවාරි මාසේ දුන්නම ඔයා බලන්න ඕනේ පුතා මේක අධික අවුරුද්දක්ද නැද්ද කියලා. අධික අවුරුද්දක්ද නැද්ද කියලා හොයන්න ඔයාට දීලා තියෙන අවුරුද්ද අපි මොකද කරන්නේ? 4ෙන් බෙදනවා. පුතේ දීලා තියෙන අවුරුද්ද 4ෙන් බෙදුවම ඉතිරි නැතුව බෙදුනොත් අපි එයාට කියනවා අධික අවුරුද්දක් කියලා. හැබැයි එකක් හරි දෙකක් හරි තුනක් හරි ඉතිරි ආවොත් එයා අධික අවුරුද්දක් නෙමෙයි සාමාන්‍ය අවුරුද්දක්. එහෙනම් නිවැරදි පිළිතුර ලැබෙනවා පෙබරවාරි මාසේ 29 වෙනිදා බදාදා කියලා. හරිනේ? රයිට්. අපි එනවා ඊළඟට මේ සත්ත්ව ගොවිපලකට යන්නේ. තාරාවන් හා ගවයන් සමාන ප්‍රමාණයක් සිටි එම සතුන්ගේ පාද ගණන 60ක් නම් ගවයන් ගණන කීයද කියලා අහනවා. පුතේ බලන්න ඔන්න ගොවිපොලකට යන්නේ. මේ ගොවිපොලේ තාරාවොත් ඉන්නවා, හරකුනුත් ඉන්නවා. හරි? හරක් ඉන්නවා, ගවයෝ ඉන්නවා නේද? ගවයෝ ඉන්නවා, තාරාවෝ ඉන්නවා. හරි? හොඳට මතක තියාගන්න. ඔයාට දීලා තියෙනවා කකුල් කීයද කියලා. කකුල් ඔක්කොම 60ක් තියෙනවලු. හරි? පුතේ අපිට කියනවා මෙන්න අපි ගවයෙක් ගමු. ගවයාට කකුල් 4යි, මෙන්න තාරාවේ. තාරාවට කකුල් 2යි. හරි? පුතා තාරාව එක්කෙනෙක් හිටියොත් ගවයොත් එකයි. මට කියන්න ගවයෝ දෙන්නෙක් හිටියොත් තාරාවොත් 2යි. ඔහොමනේ. රයිට්. පුතේ මේ වගේ ගැටලුවක් අපි හදන්නේ කොහොමද? මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි ලේසි ක්‍රමයට යමු. පුතේ බලන්න ගොවිපොලක තාරාවන් හා ගවයන් සමාන ප්‍රමාණයක් සිටි. එම සතුන්ගේ පාද ගණන 60ක් නම් ගවයන් ගණන කීයද කියලා අහනවා. අපි දන්නවා අපි ගවයෙක් ගෙනාවොත් තාරාවෙකුත් ගේන්නම ඕනේ. නේද? ගවයෙක් ගෙනාවොත් තාරාවෙකුත් ගේන්නම ඕනේ. අපි එහෙනම් ඇයි පුතේ ගවයොයි තාරාවොයි සමාන ප්‍රමාණෙ ඉන්නේ. ගවයෝ 5ක් හිටියොත් තාරාවොත් 5ක් ඉන්නවා. ගවයෝ 20ක් හිටියොත් තාරාවොත් 20ක් ඉන්නවා. දෙගොල්ලෝ සමානවයි ඉන්නේ. පුතේ එහෙනම් මම බලනවා එක තාරාවෙකුයි එක ගවයෙකුයි ඉන්නවා. එක සෙට් එකක් හදා ගන්න. ඔන්න ඔයාලගේ වචනෙන් කිව්වොත් මේ තියෙන එක සෙට් එකක්. මේ සෙට් එකේ පාද කීයද? එක සෙට් එකක් හදන්න හරකෙකුයි තාරාවෙකුයි තමයි ගන්නෙ. හරි? එක හරකයි එක තාරාවයි ගත්තා. ඔක්කොම පාද 6ක් තියෙනවා. හරි? පුතා ඔයාට එක සෙට් එකක පාද 6යි. එක ගවයයි එක තාරාවයි ගත්තා. මෙන්න සෙට් එකක් හැදුණා. එක සෙට් එකක පාද 6යි. ඔයාට ඔක්කොම පාද කීයක් දීලාද? 60ක් දීලා. ඔක්කොම පාද 60යි. හරි? පාද 60යි. පුතා මේ පාද 60 බෙදනවා එක සෙට් එකක පාද ගණනින්. මේ මොකද්ද? මුළු පාද ගණන 60යි. පුතේ ඔයා මොකද කරන්නේ? මෙන්න මේ මුළු පාද ගණන එක සෙට් එකක පාද ගණනෙන් බෙදනවා. එක සෙට් එකක පාද 6ක් තියෙනවා. එහෙනම් ඔයා 60 බෙදනවා 6ෙන්. එතකොට එනවා 10යි. මේ 10 මොකද්ද? මේ 10 තමයි සෙට් ගණන. ඒ කියන්නේ මේ එක සෙට් එකක ඉන්නවනේ හරකෙකුයි
තාරාවෙකුයි. එහෙනම් මේ තියෙන්නේ තාරාවයි හරකුයි එකතු කරලා ගත්ත සෙට් 10ක්. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා ගවයන් 10යි තාරාවන් 10යි කියලා. දැන් මේක හරිද බලන්න එපැයි. කොහොමද හදන්නේ? පුතේ ගවයෝ 10යි නම් පාද කීයද? එකෙක්ට 4යි. එහෙනම් 10 වරක් 4 40යි. ගවයොන්ගේ පාද 40යි. තාරාවෝ 10යි නම් එකෙක්ට පාද 2යි. 10 වරක් 2 20යි. හරිනේ? එහෙනම් මේ 40යි මේ 20යි එකතු කරාම අපිට පාද 60 නම් එනවා. හරිනේ? ඔන්න ආයි බලන්න මුලින් ඉඳන්. පුතා ඔයාට කියනවා ගොවි පොලක් තියෙනවා තාරාව ගානයි ගවය ගානයි සමානයිලු. අපිට වෙන මුකුත් විස්තර දෙන්න නැතුව දීලා තියෙනවා කකුල් 60ක් තියෙනවලු. අපි දන්නේ නැහැ තාරාව කීයද ගවය කීයද කියලා. හැබැයි අපි දන්නවා කකුල් නම් 60ක් තියෙනවා. පුතා මේක හදන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මෙන්න ඔයා ගත්ත සෙට් එකක්. එක සෙට් එකක් හදා ගන්න. උදාහරණයක් විදිහට ඔයාට දීලා තිබුණොත් ත්‍රිරෝද රත හා පාපැදි කීයක් හරි තියෙනවා කීයක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි රෝද 60ක් තියෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? එක ත්‍රිරෝද රතයි යතුරු පැදි සමාන ප්‍රමාණයක් තියෙනවා නම් ඔයා මොකද කරන්නේ? එක ත්‍රිරෝද රතයක රෝද ටිකයි එක යතුරු පැදියක රෝද ටිකයි සෙට් එකක් හදා ගන්නවා. ඒක සෙට් එකේ රෝද කීයක් තියෙනවද? ත්‍රිරෝද රතයට 3යි යතුරු පැදියට 2යි ඔක්කොම 5යි. එහෙනම් අර ඔක්කොම රෝද 60යි නම් 65න් බෙදනවා. එතකොට ඔයාට එනවා සෙට් කීයද කියලා. හරි? එක සෙට් එකක තියෙන්නේ එක හරකයි එක තාරාවයි. එහෙනම් මේකත් ඒ විදිහට ගන්නවා. ඔක්කොම පාද 60ක් තියෙනවා පුතේ. හැබැයි අපි දන්නේ නැහැ තාරාව කීයද හරක් කීයද කියලා. අපි මොකද කරන්නේ? මෙන්න ගවයෝ ටික හරක් ටිකයි තාරාවෙකුයි දාලා හරකෙකුයි තාරාවෙකුයි දාලා එක සෙට් එකක් හැදුවා. හරකට පාද 4යි තාරාවට පාද 2යි. එහෙනම් එක සෙට් එකක ඉන්නවා තියෙනවා පාද 6ක්. ඒ වගේ ඔක්කොම පාද 60යි. සෙට් එකක පාද 6ක් නිසා අපි එක සෙට් එකක පාද ගණනින් බෙදනවා. මුළු පාද ගණන එක සෙට් එකක පාද ගණනින් බෙදුවම අපිට එනවා පුතා 10යි කියලා. ඒ කියන්නේ සෙට් 10ක් තියෙනවා. සෙට් 10 ගවයෝ 10කුයි තාරාව 10කුයි ඉන්නවා. නිවැරදි පිළිතුර ලැබෙනවා ගවයන් ගණන 10යි කියලා. ගවයන් ගණන 10යි කියලා. ඉක්මන් කරමු පුතේ. ඉක්මනින් ලියාගමු. මේ වගේ ගාණක් ගොඩක් වෙලාවට එන්න ඉඩකඩ තියෙනවා. හරි? ඇයි බලන්න ටිකක් හිතලා හදන්න තියෙනවනේ නේද? මේකේ මේ වගේ තව ගණන් කීපයක් තියෙනවා. මම ඊළඟ පේපර් එකට ඔයගලන්ට මේ වගේ තව ගණන් ටිකක් දාන්නම්. හරි? රයිට්. කම්මැලිද නෑනේ? නෑ ගණන් හදන ළමයින්ට කම්මැලි නෑනේ. හරි. පුතේ ඉක්මන් කරමු. ඔයගොල්ලෝ ලියාගෙන යන අතරේ පොඩි පණිවිඩයකුත් තියෙනවා පුතා. අපි අලුත් ගණිත ගැටලු පන්තිය සහ මේ ප්‍රශ්න පත්‍ර පන්තිය අලුත් බැච් එකක් පටන් ගන්නවා. දැන් යන ලබා බබාලා ඒ විදිහටම ඉන්නකොට කවුරු හරි කෙනෙක් අපේ පන්තියට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න. අපි මේ වීඩියෝ එක YouTube දාන නිසා මම නම්බර එක ලියන්නේ. කවුරු හරි කෙනෙක් අපේ පන්තියට අලුතින් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා නම් මෙන්න මේ දුරකථන අංකයට. ඒ කියන්නේ අපේ දැනට පන්තියේ එන දුවල පුතාලා මේකට මැසේජ් දාන්න එපා. ඔයගලන්ට කොහොමත් පන්තිය තියෙනවා. අනිත් අය අලුත් අය 0.74යි 29යි 60යි 485. මේකට කෝල් ගන්න එපා. WhatsApp මැසේජ් එකක් දාන්න. මම ආයෙමත් කියන්නම් 0.74යි 29යි 60යි 485. මේ අපේ ස්ටාෆ් නම්බර එක. මේකට ඔයාගේ නමයි පන්තියයි මැසේජ් එකක් දාන්න. ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා. එතකොට ඔයාව ක්ලාස් එකට සම්බන්ධ කරાવી. හරි? රයිට්. අපි එනවා ඊළඟ ගැටලුවට පුතා. එක්තරා වර්ෂයක ජනවාරි 3 ඉරිදා දවසක් නම් එම වර්ෂයේ 142 වන දවස කුමක්ද කියලා අහනවා. කවදද කියලා අහන්න. හරි? කොහොමද හොයන්නේ? දවස විතරයි අහන්නේ. අනිත් ඒවා වැඩක් නෑ අපිට. පුතේ බලන්න මෙන්න මේ වගේ ගැටලුවක් එනකොට
ජනවාරි 3 ඉරිදාලු අපෙන් අහනවා මේ අවුරුද්දේ 142 වෙනි දවස කවද්ද කියලා. පුතා හොඳට මතක තියාගන්න අපි ජනවාරි 3 වෙනිදා කවද්ද කියලා දැනගෙන හිටියට ගැටලුව විසඳන්න බෑ. අපි හොයාගන්න ඕනේ ජනවාරි 1 වෙනිදා කවදද කියලා. බලන්න පුතේ. ඔන්න අපිට කියනවා ජනවාරි 3 ඉරිදා. එහෙනම් 2 සෙනසුරාදා 1 සිකුරාදා. මතක තියාගන්න අපිට හොයාගන්න ලේසි. පුතා ඔයාට දීලා තිබ්බනම් ජනවාරි 8 බදාද කියලා ඔයා 15ට ලියලා ජනවාරි 1 කවද්ද කියලා හොයාගන්න ඕනේ. ඔයාට දීලා තිබුණොත් ජනවාරි 5 බදාද කියලා ඔයා 15ට ලියලා හොයාගන්න ඕනේ. ඔයාට දීලා තියෙනවා ජනවාරි 3 වෙනිදා කියන්නේ ඉරිදා දවසක් කියලා. එහෙනම් පුතේ ඔයා මුලින්ම ජනවාරි 1 වෙනිදා හොයාගන්න ඕනේ. පුතා ඔයා ජනවාරි 1 වෙනිදා දැන් දන්නවා. කවද්ද පුතේ? ජනවාරි 1 වෙනිදා සිකුරාදා. එහෙනම් අපි දින සටහන එහෙම නැත්නම් සතිය ලියා ගන්නවා සිකුරාදා මුලට අරගෙන. ලියමු පුතා. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. ආයමත් සිකුරාදාකින් තමයි සතිය දුවන්නේ. හරි? බලන්න පුතේ ඔන්න අපි දින සටහන ඇඳගත්තා. මේ ගැටලුව ඉස්සරෝම විසඳන බබෙක් නම් බය වෙන්න එපා. අදට මේ විදිහට යන් මේ ගැටලුව විසඳන්න නම් ආයෙ අලුත් වෙනම වැඩසටහනක් අරගෙන මේක ටිකක් අමාරු ගැටලුවක්. එක්තරා වර්ෂයක ජනවාරි 3 ඉරිදා දවසක් නම් පුතේ 142 අහනවා. 142 වෙනි දවසයි හොයන්න තියෙන්නේ. පුතා ඔයා මොකද කරන්නේ? පුතේ 142 ඔයාට හොයන්න තියෙන දවස අරගෙන ඔයා මොකද කරන්නේ? සතියේ දවස් ගණනින් බෙදනවා. සතියේ දවස් 7යි. එනම් බෙදමු. එකට නෑ 14ට 2යි. දෙවරක් 7 14යි. බිංදුවයි මේ දෙක ගේනවා. පුතා 2ට 7 ඒවා බිංදුවයි. බිංදුවරක් 7 බිංදුවයි. ඉතිරි 2යි. හරි? ඔයා මොකද කරන්නේ? මට අමතක වුණා. මෙතන අපි ඉලක්කම් දාන්නේ 1 2 3 4 5 6 7 දාන්නේ නැහැ. බිංදුව කියලා දානවා. එහෙමනේ? රයිට්. බලන්න පුතේ දෙකක් ඉතිරි වෙනවා. එහෙනම් සෙනසුරාද කියලා ඔයාට පිළිතුර ලැබෙනවා. මතක තියාගන්න මෙන්න මේ දෙකට අදාළ ඉලක්කම තියෙන දවස තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න. ඔන්න අපි ආයෙ මුලින් ඉඳන් යනවා. පුතේ ඔයාට දීලා තියෙනවා ජනවාරි 3 ඉරිදා දවසක්ලු. ඔයාගෙන් අහනවා මේ අවුරුද්දේ 142 වෙනි දවසේ දෙන්නේ කවද්ද කියලා. ඔයා කොහමද හොයන්නේ? මුලින්ම පුතා ජනවාරි 1 වෙනිදා හොයාගන්න. ඔයාට ආව පිළිතුර ජනවාරි 1 වෙනිදා සිකුරාදා කියලා. එහෙනම් පුතේ ජනවාරි 1 වෙනිදා සිකුරාදා. සිකුරාදාගෙන් පටන් අරගෙන සතිය ලියන්න. ඔයා ලිව්වා සිකුරාදා, සෙනසුරාදා, ඊට සඳුදාගාරවා, බදාදා, බ්‍රහස්පතින්දා කියලා. එකේ ඉඳන් දින දාන්න. අන්තිම දවසට 7 වෙනුවට බිංදුව දාන්න. හරි? බලන්න මගේ පුංචි දුවේ පුතේ ඔයාගෙන් අහන්නේ 142 වෙනි දවස නම් ඔයා මොකද කරන්නේ? 142 බෙදනවා සතියේ දවස් ගණනින්. එතකොට ඔයාට එනවා 20යි ඉතිරි 2යි කියලා. මෙන්න මේ ඉතිරි ගණන එන්නේ අදාළ දවසට. ඉතිරි ගණනට තියෙන පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න. ඔයාට එනවා 156 වෙනි දවස හොයන්න. ඔයා කොහොමද හොයන්නේ? මේ 156 බෙදනවා 2කින්. එතකොට එනවා 15ට 2 ඒවා 7යි. 7ෙන් බෙදනවා. අයි පුතේ 7ෙන් බෙදන්නේ? හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ අහන දවස 7ෙන්ම බෙදන්න ඕනි. ඔයාට 2කින් 3ෙන් 5ෙන් බෙදන්න පුළුවන්ද? බෑ. ඇයි? සතියේ දවස් 7ක් තියෙන නිසා ඔයා මොකද කරන්නේ? අනිවාර්යෙන්ම පුතේ මෙන්න මේ පිළිතුර එහෙම නැත්නම් ඔයාට දීලා තියෙන දවස මොකද කරන්නේ? 7ෙන් බෙදන්න ඕනේ. අපි බෙදමු. 15ට 7 ඒවා 2යි, දෙවරක් 7 14යි, එකක් ඉතිරි 6. 6 ගේනවා මෙතන 16ට 7 ඒවා 2යි, දෙවරක් 7 14යි, ඉතිරි 2යි. එහෙනම් එදාටත් සෙනසුරාදා කියලා ආවා. අපි එනවා තව ගැටලුවකට මේ විදිහටම. අපි හදමු 300 වෙනි දවස.
ඔන්න 300 වෙනි දවස හොයන්න කියනවා. කොහමද හදන්නේ? 300 බෙදනවා සතියේ දවස් ගණනින් 7න් බෙදනවා 30ට 7 ඒවා 4යි 4ක් 7 28යි ඉතිරි 2යි බිඳුව ගේනවා 20ට 7 ඒවා කීයද පුතේ? 20ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි ඉතිරි 6යි. එහෙනම් නිවැරදි පිළිතුරු ලැබෙනවා බදාද කියලා. මෙන්න 300 වෙනි දවස බදාදා. තේරුණාද? හොඳට මතක තියාගන්න පුතා. ඔයා මොකද කරන්නේ? ජනවාරි 1 වෙනිදා හොයාගන්න ඕනේ මුලින්ම. තේරුණාද? මුලින්ම ජනවාරි 1 වෙනිදා හොයාගන්න පුතේ. ජනවාරි 1 වෙනිදා හොයාගෙන ඒ ජනවාරි 1 වෙනිදාට යෙදෙන දවසේ ඉඳන් ඉදිරියට සතිය ලියන්න. සතිය ලියලා ඔයාගෙන් අහන දවස සතියේ දවස් ගණනින් බෙදන්න. එතකොට ඔයාට මෙන්න මේ ඉතිරි විදියට එන්නේ නිවැරදි පිළිතුර. එහෙනම් ඔයාට නිවැරදි පිළිතුර එනවා පුතා සෙනසුරාදා. මොකක්ද එන්නේ? සෙනසුරාදා. සෙනසුරාදා කියලා ඔයාට නිවැරදි පිළිතුර ලැබෙනවා. හරි? රයිට්. ඉක්මන් කරමු. ඒකට නම් වෙලාව තිබුණා නේද? සනුලි පොලිමක හරි මැද සිටි පොලිමේ මුළු සමාජිකයන් ගණන 23කි. සනුලි පොලිමේ කීවෙනියාද? පුතේ බලන්න පොලිමක් තියෙනවා. මෙන්න මේ පොලිමේ හරි මැද ඉන්නේ සනුලි. අපෙන් අහනවා පුතා සනුලි පොලිමේ කීවෙනියද කියලා. පොලිමේ ඔක්කොම 23ක් ඉන්නවාලු. හරි? බලන්න මගේ පුංචි දුවේ පුතේ අපි කොහොමද මේ වගේ ගැටලුවක් හදන්නේ? හරි? හරි මැද ඉන්නවා නම් ඉදිරියෙන් ඉන්න ප්‍රමාණයයි පිටිපස්සෙන් ඉන්න ප්‍රමාණයයි සමානයි නේද? හරි මැද ඉන්නවා නම් ඉස්සරහා ප්‍රමාණයයි පිටිපස්සේ ප්‍රමාණයයි සමානයි. මොකද කරන්නේ පුතා? සනුලි පොලිමක හරි මැද සිටි පොලිමේ මුළු සමාජිකයන් ගණන 23යි. එහෙනම් සනුලි කීවෙනියද කියලා අහනවා පුතා. ඔයා මොකද කරන්නේ? මෙන්න මේ 23 බෙදන්න පුතා දෙකෙන්. ඇයි දෙකෙන් බෙදුවේ? දැන් පුතේ මෙන්න අපේ ඩස්ටර් එක තියෙනවා. ඔයාට කිව්වොත් මේකේ හරි මැද හොයන්න කියලා ඔයා මොකද කරන්නේ? මේක දෙකට බෙදනවා. මෙන්න මෙතන හරි මැද. මේ පැත්තයි සමානයි. අන්න ඒ වගේ මෙන්න මේ පොලිමේ හරි මැද හොයන්න ඉන්න සම්පූර්ණ ළමයි ගාන දෙකෙන් බෙදනවා. දෙකට දෙකේ වයිකයි එක් වරක් දෙක දෙකයි දෙකෙන් දෙකක් බිඳුවයි. පුතා මේ 3 ගේනවා 3ට දෙකේ වයිකයි එක් වරක් දෙක දෙකයි 3ෙන් දෙකක් එකයි. පුතේ මොකද කරන්නේ? 11යි ඉතිරි එකයි කියලා එනවා. පුතේ මෙන්න මේ ඉතිරි එක තමයි මොකද්ද? පොලිමේ හරි මැද. මේ බලන්න. ඔන්න පොලිමක් තියෙනවා. මේ පැත්තේ 11ක් ඉන්නවා මේ පැත්තේ 11ක් ඉන්නවා. හරි? මේ මැද එකක් එනවා. එයා තමයි සනුලි. හරිනේ? ඔන්න ආයි මුලින් ඉඳන් බලන්න. පුතේ ඔයාට කියනවා මේ පොලිමේ 23ක් ඉන්නවලු. පොලිමේ 23ක් ඉන්නවලු. සනුලි හරි මැදලු. හරි මැද කීවෙනියද කියලා අහනවා. ඔයා කොහොමද හදන්නේ? බලන්න මගේ පුංචි දුවේ පුතේ 23 බෙදනවා දෙකෙන්. 23 දෙකෙන් බෙදන්නේ ඇයි? පොලිමේ හරි මැද හොයන්න ඕන හින්දා අපිට එනවා 11යි ඉතිරි 1යි කියලා. මේ 11යි කියන එකේ තේරුම තමයි මේ පැත්තෙනුත් 11ක් ඉන්නවා මේ පැත්තෙනුත් 11ක් ඉන්නවා. සනුලියා මැද ඉන්නේ. තේරුණානේ? මෙන්න පුතා මේ පැත්තෙන් 11යි මේ පැත්තෙන් 11යි 22යි මෙන්න මෙයයි ඔක්කොම 23යි. එහෙනම් සනුලි කීවෙනියද? 12 වෙනියා. මේ පැත්තෙන් බැලුවත් සනුලි 12 මේ පැත්තෙන් බැලුවත් සනුලි 12. එහෙනම් සනුලි හරි මැද ඉන්නේ. එහෙනම් කීවෙනියද පුතේ? පෙන් අහන්නේ සනුලි පොලිමේ කීවෙනියාද? කීවෙනියද පුතේ? 12 වෙනියා. 12 වෙනියා. කොහොමද හැදුවේ? ආයි බලන්න. පුතේ ඔයාට දීලා තියෙනවා පොලිමක් තියෙනවා. මේ පොලිමේ සම්පූර්ණ සිසුන් ගණන 25යි. සනුලි ඉන්නේ මැද. සනුලි කීවෙනියද කියලා ඔයා මොකද කරන්නේ? 25 දෙකෙන් බෙදනවා. මං චූටිවට හදන්නම් මේ හරියේ. පෙන්නේ නේද? එතන ලියුත්. මෙතන ලියමු. 25
බෙදුවා දෙකෙන් 1යි 2යි 0.5 ගෙනාවා. පුතේ 2යි 4යි 1යි කියලා එනවා. හරි? එහෙනම් පුතේ පොලිමේ 25ක් හිටියොත් සනුලි කියවෙන්නේ නැද මේ? සනුලිට ඉස්සරහින් 12යි පිටිපස්සෙන් 12යි. එහෙනම් සනුලි 13 වෙනියා. තේරුණාද? ඔයාට දීලා තිබුණොත් පුතා පොලිමේ ඉන්න 33ක් කොහමද හදන්නේ? බෙදනවා දෙකෙන් 3ට 2 ඒවා 1යි 1 වරක් 2 2යි 1ක් ඉතිරි. මේ 3 කියනවා 13ට 2 ඒවා 6යි 6 වරක් 2 12යි ඉතිරි 1යි. එහෙනම් ඔන්න පුතේ පොලිමේ 33 දෙනෙක් හිටියොත් සනුලිට ඉස්සරහින් 16ක් ඉන්නවා පිටිපස්සෙන් 16ක් ඉන්නවා. එහෙනම් මෙන්න ඉතිරි එක්කෙනා සනුලි. සනුලි කියන්නේ 17 වෙනියා. තේරුණානේ? right. එහෙනම් එන්න පුතා මං ආය පාරක් ඔයාට මේ ගැටලුව මෙතන කියලා දෙන්නම්. පුතේ බලන්න අපිට කියනවා පොලිමේ ඔක්කොම 23 දෙනෙක් ඉන්නවලු. අපිට කියන්නේ සනුලි කීවෙනියද? සනුලියා ඉන්නේ හරි මැද. පුතා පොලිමේ 23යි නම් ඔයා දෙකෙන් බෙදනවා. එතකොට එනවා සනුලිට ඉස්සරහින් කී දෙනෙක් ඉන්නවද පිටිපස්සෙන් කී දෙනෙක් ඉන්නවද කියලා. සනුලිට ඉස්සරහින් 11ක් ඉන්නවා පිටිපස්සෙනුත් 11ක් ඉන්නවා. පුතේ එහෙනම් සනුලි කියන්නේ මැද ඉන්න කෙනා. සනුලි 12 වෙනියා. right? 9 වෙනි ගැටලුව. බීම බෝතලයකින් 4 දෙනෙකුට සංග්‍රහ කළ හැක 25 දෙනෙකුට සංග්‍රහ කිරීමට බීම බෝතල් කීයක් ඕනද කියලා අහනවා. ඒක නම් ලේසි නේද? එක බෝතලයකින් 4ක් බොනවලු. හරි? මේවා අපි 3 වසරෙත් හදුවා. බීම එක බෝතලයකින් 4ක් බොනවලු. හරි? අපෙන් අහනවා 25කට කීයක් ඕනද කියලා. කොහමද හදන්නේ පුතා? කොහමද හදන්නේ? අපි 25 බෙදනවා පුතේ 4. එතකොට එනවා 6යි 6 වරක් 4 24යි ඉතිරි 1යි. කොහමද එන්නේ? කො බලන්න බෝතල් 6යි කියලා ආපුවා. 25කට නේද අහන්නේ? පුතා බලන්න එක බීම බෝතලයකින් 4 දෙනයි 25 දෙනෙක්ට බීම බෝතල් කීයක් ඕනද? 6යි කියලා ආපුවා. නෑනේ පුතේ. මෙන්න මේ ඉතිරි එක්කනටත් එක බෝතලයක් ගේන්න එපැයි. එයාට නොදී ඉන්න පුළුවන්ද අපිට? එහෙම ඉන්න බෑ. එහෙනම් අපිට එනවා බෝතල් 7යි. කො බලන්න හරියයි. බීම බෝතල් 7යි. බලන්න පුතේ එක බීම බෝතලයකින් 4 දෙනෙක් බීම බොනවා. එක බීම බෝතලයකින් 4 දෙනෙක් බීම බොනවා. අපෙන් අහනවා 25කට බොන්න බීම බෝතල් කීයක් ඕනද කියලා. පුතේ අපි මොකද කරන්නේ? හරි ලේසි. 25 බෙදනවා 4ෙන්. ඇයි 4ෙන් බෙදුවේ? එක බෝතලයකින් 4 දෙනෙක් බොන නිසා. එහෙමනේ? right. බලන්න පුංචි දුවේ පුතේ 25 4ෙන් බෙදුවා. එතකොට අපිට එනවා 6යි ඉතිරි 1යි. මෙන්න මේ ඉතිරි එකට බීම එකක් ගේන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්න ඕනේ. මේ ඉතිරි වුණ කොල්ලටත් බීම බෝතලයක් දෙන්න ඕනි. පුතා එහෙනම් අපිට එනවා බීම බෝතල් 6කුත් ඕනි. මේ ඉතිරි වුණ එක්කනටත් එක බෝතලයක් එපැයි. ඒ නිසා බීම බෝතල් 7ක් ඕනි. හරි ඉක්මනින් ලියමු. බලන්න පුංචි දුවේ පුතේ ගණිත ගැටලු 10ක් විසඳුවා. අපේ අම්මලා තාත්තලා ඉගෙන ගන්න ඕනේ දෙයක් තියෙනවා මෙතනින්. පුංචි දුවල පුතාලට සරලව ගණිත ගැටලු විසඳන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට කෙටි ක්‍රමයක්වත් විශේෂ දෙයක් ඕන නැහැ. දරුවාට පහසු සරලම ක්‍රමෙන් විසඳ ගන්නයි තියෙන්නේ. ඒකට හේතුව අපිට ශිෂ්‍යත්ව විභාගයේදී එක ගැටලුවකට ලැබෙන්නේ තත්පර 45ක් වගේ පුංචි කාලයක් පමණයි. ඉතින් මේ මම දැකලා තියෙනවා මේ හරි ලේසි ගැටලු මහා විශාල ක්‍රමවලට අමාරු විදියට කම්ප්ලිකේටඩ් කරලා ගොඩක් අමාරු කරලා විසඳනවා. එහෙම ඕන නැහැ. අපේ දුවල පුතාලට වෙලාවත් ඉතිරි කරගෙන තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න වැඩි ලකුණක් ගන්න ලේසියෙන් හදන්නයි උවමනාව තියෙන්නේ. එහෙම නේද පුංචි පැටව? මගේ පුංචි පැටව ටික වැඩ කරන්නේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ම ගන්න. ඒ නිසා අපි හොඳින් වැඩ ටික කරගෙන යමු. බලන්න මගේ පුංචි දුවේ පුතේ නිවසක ඇතුළු වීමේ දොරටු දෙකක් හා
පිටවීමේ දොරටු තුනක් ඇත. නිවස හරහා ගමන් කළ හැකි එකිනෙකට වෙනස් මාර්ග කීයද කියලා අහනවා. පුතේ මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම ඔයාලට ලේසි ක්‍රමය කියලා දීලා නෑ අමාරු ක්‍රමය කියලා දීලා ලේසි ක්‍රමය කියලා දෙන්නම්. මෙන්න තියෙනවා ගෙයක්. අපි හිතමු මේ ගෙදර කියලා. පුතේ මේ ගෙදරට ඇතුළත් වීමේ දොරටු තියෙනවලු දෙකක්. මේ ගේ ඇතුළට එන්න පුළුවන් දොරටු දෙකකින් විතරයි. හැබැයි එළියට යන්න පුළුවන්ලු දොරටු තුනකින්. හරිනේ? ඔන්න අපිට මෙහෙම කියනවා. මේ තියෙන්නේ ගෙයක්, මේවා එළියට යන පාරවල්, මේ ඇතුළට එන දොරවල්. පුතේ මේ ගෙදර ඇතුළට එන්න දොරවල් දෙකකුත් එළියට යන්න දොරවල් තුනකුත් තියෙනවා. අපි බලමු. පුතේ එයා අපි මේ පැත්ත AB කියලා දාමු. මේ පැත්ත 1 2 3 කියලා දාමු. ඒ වලින් ඇවිල්ලා යාට එකෙන් එළියට යන්න පුළුවන්. ඒ වලින් ඇවිල්ලා යාට දෙකෙන් එළියට යන්නත් පුළුවන්. ඒ වලින් ඇවිල්ලා යාට තුනෙන් එළියට යන්නත් පුළුවන්. එකිනෙකට වෙනස් මාර්ග තුනක් හම්බුණා. පුතේ යාට B වලින් ඇවිල්ලා එකෙන් එළියට යන්නත් පුළුවන්. B වලින් ඇවිල්ලා දෙකෙන් එළියට යන්නත් පුළුවන්. B වලින් ඇවිල්ලා තුනෙන් එළියට යන්නත් පුළුවන්. එහෙනම් ඔක්කොම එකිනෙකට වෙනස් මාර්ග කීයද මේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔක්කොම එකිනෙකට වෙනස් මාර්ග 6ක් තියෙනවා. බලන්න. A වලින් ඇවිල්ලා එකෙන් ගියා, A වලින් දෙකෙන් ගියා, A වලින් තුනෙන් ගියා. B වලින් එකෙන් ගියා, B වලින් දෙකෙන් ගියා, B වලින් තුනෙන් ගියා. පුළුවන් නේද? පුතා මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඇතුළත් වීමේ දොරටු ගණන ගුණ කරන්න මගේ පුංචි දුවේ පුතේ පිටවීමේ දොරටු ගණනින්. මොකද කරන්නේ? ඇතුල් වීමේ දොරටු ගණන පිටවීමේ දොරටු ගණනින් ගුණ කළාම ඔයාට ලැබෙනවා මෙන්න මේ ගේ ඇතුලේ එකිනෙකට වෙනස් මාර්ග කීයද කියලා. කීයද පුතේ? 6යි. ලේසි නේද? right. හරි? අමාරුවෙන් හදන්න දෙයක් නැහැ. හරිම ලේසි. බලන්න පැටියෝ. ඔයාට කියනවා මේ ගේ ඇතුලේ ඇතුල් වීමේ දොරටු දෙකකුත් පිටවීමේ දොරටු තුනකුත් තියෙනවලු. මෙන්න ඇතුල් වීමේ දොරටු දෙක, පිටවීමේ දොරටු තුන. හරි? ඔයාගෙන් අහනවා පුතා මේ ගේ ඇතුලේ එකිනෙකට වෙනස් මාර්ග කීයද කියලා. ඔයාට මෙහෙම තිබුණොත් ඇතුල් වීමේ දොරටු 10ක් තියෙනවා, පිටවීමේ දොරටු 5ක් තියෙනවා. කොහමද හොයන්නේ? ඇතුල් වීමේ දොරටු ගණන පිටවීමේ දොරටු ගණනින් ගුණ කරනවා. අඳින්න උවමනාවක් නෑ. 10 ගුණ කරා 5න් 10 වරක් 5 50යි. එහෙනම් එකිනෙකට වෙනස් මාර්ග 50ක් තියෙනවා. තේරුණානේ? right පුංචි දුවේ පුතේ. එහෙනම් අපි අද දවසේ අපේ පන්තිය මෙතනින් ඉවර කරනවා. පුංචි දුවල පුතාලට මං හිතනවා අමාරු ගැටලු 10ක් තාම පහසුවෙන් විසඳ ගන්න පුළුවන්කම ලැබුණාය කියලා. තේරුණා නේද? ලේසිනේ? අමාරු නෑ. right very good. ඉතින් පුංචි දුවේ පුතේ පන්තියට අලුතෙන් සම්බන්ධ වෙන්නේ බලාගෙන ඉන්න දුවල පුතාලා ඉන්නවනම් ඒගොල්ලෝ මං කලින් නම්බර එක ලිව්වා. ඒ නම්බර එකට මැසේජ් එකක් දාන්න. අපි මෙතන ඉඳන් වැඩ ටික කරගෙන යමු. එහෙනම් අපි අද අපේ පන්තිය මෙතනින් ඉවර කරනවා. මගේ පුංචි දුවල පුතාලා හැමෝටම ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ම ලබා ගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕනේ. එහෙනම් අදට පන්ති ඉවරයි. පුංචි දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි.